දැටි ගන්න කීයද? Z 36යි මොඩියුල් එක 1.5යි බීටා කෝණය අංශක 19යි කලා 30යි ඔය ටික නේද දුන්නේ? right. mn කියන්නේ කීයද එතකොට? normal module එක. මේ තියෙන්නේ 1.5යි. cos බීටා කියන්නේ 19යි කලා 30යි. cos 19 කලා 30 වගේ හොයන්න ටක් ගාලා. cos 19 කලා 30. 1.5යි cos 19 කලා 30. කීයද? cos 19 කලා 30 ගේ කීයද? 19 ගැහුවා අංශක ගන්න මෙතන තියෙනවා මේ අංශක. මේ තියෙන අංශක 19යි කලා 30 කියලා කලා 30 ගන්න බෑ අපිට. ඒකෙත් අංශක ගන්නම ගහන්න. හරි? එතකොට කලා තමයි වදින්නේ. 0.9යි 4යි 2යි. 0.9යි 4යි 2යි. ඒක සුළු කරන්න. ඒක සුළු කරන්න. 1.5යි 9යි. ඔය දෙකක් ගාම ඇති. දැන් මේ බලන්න මේ තියෙන්නේ සයිඩ් මොඩියුල්. මේ තියෙන්නේ normal මොඩියුල්. මං කිව්වා ඔයාලට මෙන්න මේකේ වෙනස් වෙනවා කියලා. මේ ඔප්පු කරලම පෙන්නලා තියෙන්නේ. මේ ඔප්පු කරලම තියෙන්නේ. මේ මෙතන සයිඩ් අගය තියෙනවා, මෙතන normal අගය තියෙනවා. normal අගය 1.5ක් වෙනකොට සයිඩ් අගය 1.5යි 9ක් වෙලා. ඒ කියන්නේ සමාන නැහැනේ. සමාන නැහැ. මෙතන 1.5යි. හරි? මෙතන 1.5යි 9යි. අන්න වෙනස් වෙලා. දැකලා? සයිඩ් එකේ වැඩි වෙලා. ඔන්න ඔප්පු කරලා තියෙනවා. හරිනේ? හදමු. PCD සමානයි මට කියන්න ගන්න. Z වැඩි කිරීම S. right. Z කීයද? 36යි. MS කියන්නේ කීයද? 1.5යි 9යි. අපි MS ගත්තා. MS මෙතන ගත්තා. MS කියන්නේ 1.5යි 9යි. ටක් ගාලා වැඩි කරලා කියන්නේ කැල් එකේ 57.2යි 4යි. right. ඊට පස්සේ තුන්වෙනි එක OD. OD සමානයි කියන්නේ සූත්‍රය කියන්නේ PCD ධන 2 වැඩි කිරීම එහෙමනේ තියෙන්නේ. ඔව්. ධන 2 වැඩි කිරීම MN කියන්නේ කීයද? සුළු කරලා ටක් ගාලා උත්තරේ කියන්නේ දශම 4 වෙනි ගන්න මොකද්ද? L සමානයි කියන්න PCD වැඩි කිරීම 5 බෙදීම tan beta. right ආදේශ කරමු. PCD කියන්නේ කීයද? 57.24 වැඩි කිරීම 5 කියන්නේ කීයද? 3.1 මේ 7න් 22ත් අපි සුළු කරන්න. 3.14යි. right. tan beta කියන්නේ 19යි කලා 30යි.
tan 19.30 කියන්නේ කීයද? ඔයාලට ටක් ගාලා කැල් එකෙන් 3.4 බිඳුවටම 3.5යි ආදැන් සුළු කරලා කියන ටක් ගාලා හතරයි වැඩි කිරීම බෙදුම් සිරසේ අනුපාතය කීයද? 40යි. ඊට පස්සේ කැපීමට ඇති දැතිරෝධයේ බැමිල තමයි අපි මෙතන හෙව්වේ ලීඩ් එක 507.57. මේක අපි ලීඩ් එකක් කියන්නේ මේක ඈතින් යන එකක් නේ තියෙන ලීඩ් එක කියන්නේ මේක ඈතින් යන්නේ. දැන් මේ වගේ හෙලිකල් එක මේක ලීඩ් එකක් අපි හෙව්වහම මේක ගොඩාක් ඈතින් මෙහෙ යන්නේ. මේ ඈතින් යන්නේ. එතකොට මේක අපිට පොඩි ප්‍රමාණයක් ඈට මෙහෙට කරගන්න පුළුවන්. හරි 507ක අපිට 500 ගන්න පුළුවන්. මේ දශම සංඛ්‍යා ගන්න ඕනේ නැහැ. දශම සංඛ්‍යා පැරලා දාන්න අපිට 507ක අපිට ගන්න පුළුවන්. මේක චුට්ටක් එහෙම වුණාට ගැටලුවක් නැහැ. මොකද ඈතින් යන එකක පොඩි ප්‍රමාණයක් අපිට ගණනය කිරීම සඳහා පහසු කරගන්න අපි මේක වටේනවා ළඟම තියෙන ගානකට. අපිට 507 අපිට ගන්න පුළුවන් 500. එතකොට මෙතන අපි කැපීමට දැතිරෝධයේ බැමිල්ල ගන්න 500කට. right. ඔහොම ගන්න පුළුවන් නේ. අපි හිතමු 517ක් විතර තියෙනවා. අපිට ගන්න පුළුවන් 520කට. එහෙම ළඟම ඇති අගයකට හැදෙන ගානකට අපිට ගණනය කිරීම සඳහා පහසු වෙන්න අපි ළඟම තැනකට ඒක ගන්න. හරි? 502 තියෙනක 400කට විතර එහෙම ගන්න බෑ. එහෙම ගන්න එපා. හරි? ඒක නිසා ළඟම අගයකට වටය ගන්න. එමය තියෙන්නේ. අපි මේ හොයන්නේ ගියර අනුපාතයක්. ගියර අනුපාතයක් හොයන්නේ. ගියර් වීල් පද්ධතියක් නේ. Z1, Z2, Z3, Z4 කියන ගියර් වීල් හතරක් තමයි මේ හොයන්නේ. ගියර් වීල් හතරක් තමයි මේ හොයන්නේ. එහෙනම් මෙතන එන්න ඕන අගයන් හතරක් එන්න ඕන. එහෙනම් අපිට මේක මෙහෙම තියන්න බෑ. අපි මේක අපි මෙන්න මෙහෙම කපලා දාන්න පුළුවන් මේක. බිඳුවට බිඳුව කපලා දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේකත් අපි කඩා ගන්නවා අගයන් දෙකකට. මෙහෙම බලන්න. 4 වැඩි කිරීම 4 අපිට ලියන්න පුළුවන් මේක 5/10 කියලා නේ. ඔහොම ලියන්න පුළුවන් නේද? මේව ලියන්න පුළුවන්. මේ 50 කියන අගය අපි කඩලා ලිව්වා. 4 වැඩි කිරීම 4 තියෙන්නේ 50 තියෙනවා අපිට 50ත් අපි කඩලා ලිව්වා. හරි? ඊට පස්සේ අපි අන්න දැන් මෙතන තියෙන සංඛ්‍යා 4 අපි අර දැතිරෝධ 4කට කන්වර්ට් කරගන්නවා. දැතිරෝධ 4කට අර අපි දැති කට්ටල ටිකක් ලිව්වේ 24 ඒවා දෙකයි එහෙම ලිව්වේ දැතිරෝධ කට්ටල ටික. ඒ දැතිරෝධ ටිකකට මේක කන්වර්ට් කරගන්නවා. අහගන්න. එහෙනම් අපි මේ සංඛ්‍යා දෙක අපි කන්වර්ට් කරගමු. මේක අපි වැඩි කරගන්නවා 10. 40. තිබ්බද දැතිරෝධ? 40 දැතිරෝධයක් තිබ්බද? තිබ්බා. උඩත් 10න් වැඩි කරා නම් යටත් අනිවාර්යෙන් 10න් වැඩි ගන්න ඕන. 10 100යි. දැතිරෝධ කට්ටලයක් තිබ්බද 100? තිබ්බා. right. මේක අපි වැඩි කරගන්නවා 16න් වැඩි කරනවා. 4 16 64යි. තිබ්බද 64 දැතිරෝධ කට්ටලයක්? උඩත් 16න් වැඩි කරා නම් යටත් අපි අනිවාර්යෙන් 16න් වැඩි කරන්න ඕන. 5/16 80යි. තිබ්බද දැතිරෝධ කට්ටලයක් 80? right.
එතකොට මෙන්න මේ වීල් පද්ධතිය තමයි අපි මේ ගණනය කිරීම වලින් හොයාගන්නේ. එතකොට මේකේ මේ 64 Z1 ලෙසත් මේක Z2 ලෙසත් මේක Z3 මේක Z4 කියන අගයන් වලට අපි ගන්නවා. හොඳට අහගන්න. මේක Z1 Z2 Z3 Z4 කියන වීල් ටිකක් අපි හදා ගන්නවා. හරි නේද? දැන් අපිට අගයන් වීල් හතරක් ඇවිල්ලා තියෙන්නේ. හරි? වීල් හතරක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මෙතන වෙනකල් පැහැදිලිද? මෙතනට වෙනකල් ගණනය කිරීම කරපු එක පැහැදිලිද? අපිට සූත්‍ර පහක් තිබ්බා. අපි සූත්‍ර පහට ලස්සනට දාගෙන ඇවිල්ලා අන්තිම සූත්‍රය අපිට ගියර් අනුපාතය හොයන්න. අපි ගියර් අනුපාතය හොයන යන්ත්‍රයේ බැමිල්ල වැඩි කිරීම බෙදුම් සිරසේ අනුපාතය කැපීමට ඇති ප්‍රතිරෝධයේ බැමිල්ල. යන්ත්‍රයේ බැමිල්ල අපිට 4යි නේ. අපි ඉස්සෙල්ලාම ගානෙම දුන්න යන්ත්‍රයේ බැමිල්ල 4 වන මිලින් යන්ත්‍රයක කියලා දුන්නානේ නේද? ඒක නිසා යන්ත්‍රයේ බැමිල්ල මිලින් 4 අපි දැම්මා. ඊට පස්සේ ගියර් අනුපාතය මේ ඩිවයිඩින් හෙඩ් එකේ අනුපාතය 40යි නේ. අපි ඒක දන්නවා 40 දැම්මා. ඊට පස්සේ අපිට දැතිරෝධයේ බැමිල්ල ආව 507ක්. අපි මේ 507 500ට කන්වර්ට් කරලා මේක හරි ගස්සගෙන අපිට ගණනය කිරීම සඳහා පහසු වෙන්න අපි හදාගත්තා 500. එතකොට මේකෙත් අපි 500 ඕනනම් දැන් මෙහෙමම තියෙද්දි අපි දෙකට කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සුළු කරන්න තියෙනවා සුළු කරලා දාලා මේ සංඛ්‍යාව දෙකට කඩාගත්තා. අපි මේ වීල් හතරක් හොයන්නේ. හරි? ඊට පස්සේ මෙතන 4 වැඩි කිරීම 4 තියෙනවා. 50 අපි 5 10 විදියට ගත්තා. ඒත් 50යිනේ. ඊට පස්සේ මෙතන කොටස් 4කට හදාගත්තා. මේ කොටස් 4ෙන් අපි වීල් ටික දැන් උඩත් සංඛ්‍යාව 10න් වැඩි කරොත් යටත් සංඛ්‍යාව 10න් වැඩි කර ගන්න ඕන. අපිට තියෙන වීල් ටික අපි දන්නවා අපි ගාව තියෙන දැතිරෝධ කට්ටලයක් තියෙනවා. ඒ දැතිරෝධ කට්ටලයට අදාළ වීල් ටිකක් අපි හදා ගන්න ඕන. මොනෑම හෝ සංඛ්‍යාවකින් වැඩි කරලා අපි ගාව තියෙන දැතිරෝධ හැබැයි මේ උඩ යට සංඛ්‍යා දෙකම එකම ගානකින් වැඩි වෙන්න ඕන. දැන් උඩ 10න් වැඩි කරලා යට 5න් වැඩි කරන්න බෑ. ඒ නිසා උඩත් 5න් වැඩි කරනවා නම් යටත් 10න් වැඩි කරනවා. මේකේ අපි උඩ සංඛ්‍යාවත් එකම ගානකින් වැඩි කරලා යට සංඛ්‍යාවත් එකම ගානකින් වැඩි කරලා මේ අපේ ගියර් රෝධ පද්ධතිය හදාගත්තා. හරිනේ? හැබැයි මේ අපි ගාව තියෙන අර ගියර් වීල් පද්ධතිය බලලා තමයි මේක කරන්න ඕන. හරි? ඒක ඔයාලගේ තියෙන්නේ. එතකොට මේක Z1, Z2, Z3, Z4 කියලා අපි වීල් හතරක් ඔන්න හදාගත්තා. රයිට්? ඒ පද්ධතිය අපි මිලින් එකට හයි කරන්න ඕන. හරි මේක ලියන්න. ලියගන්න ගන්න. තල්ල ගන්නවා. Z1 දානවා අපි මැෂින් එකේ තියෙන තිරස් රෝටනේට. මේක දාන්නේ අපි තිරස් රෝටනේට. Z4 දාන්නේ අපි බෙදුම් සිරසට ඩිවයිඩින් හෙඩ් එකට. හරිද? මේ අපි දානවා අතරමැදි ගියර් රෝඩ් අයිඩල් වීල් දෙකක් දානවා. අයිඩල් වීල් දෙකක් දානවා මෙතන අතරමැදි රෝඩ් දෙකක්. මොකද මේක ඈතින් තියෙන නිසා මේ තිරස් රෝටනයයි බෙදුම් සිරසයි අතර ගොඩක් ලොකු පරතරයක් තියෙනවා. එතකොට මේකේ Z1 දානවා අපි තිරස් රෝටනයට, Z2 එකට උඩින් කපල් කරනවා Z3 එක. Z2 එකට අපි දානවා මෙතන අතරමැදි රෝඩ් දෙක. හරි මේ ගැටලුවක් එන්නේ මොන සංඛ්‍යාව දැම්මා. එතකොට මෙතනට Z4 එකට අපි බෙදුම් සිරසට දානවා. Z3 එක කපල් වෙන්න ඕන අයිඩල් එක. right. මේක කීයද? මේක කීයද? Z1 කීයද? 64යි. Z2 80යි. Z3 40යි. මෙතන Z4 100යි. ඔන්න ඔය විදිහට එන්නේ. ඇඳගන්න. මෙතන ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. අපි අර කිව්වා right hand
සහ left hand කියන එක. එතකොට මෙන්න idle wheel වලින් අපිට හදා ගන්න පුළුවන් අර right hand left hand එක හදාන්න. දැන් මෙතන idle wheel දෙකයි. idle wheel තුනක් දැම්මොත් ඔත්තේ සංඛ්‍යාව ඉලක්කයේ සංඛ්‍යාව ඒක අනුව අපේ helix එකේ දිශාව වෙනස් වෙනවා. right? ඒ නිසා අතරමැදි wheel දෙක වැදගත් වෙනවා ඒකට. එකක් දැම්මොත් දිශාව සම්පූර්ණ අනිත් පැත්ත ගන්නවා. left hand right hand. තේරුණා?